ඇත්තටම සතුටු වෙනවා මධ්‍යම පළාත නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම ගැන. මම හිතන්නේ අද ලෝකේ මම හිතන්නේ රටක් හැටියට විතරක් නෙමෙයි ලෝකේ පුරාමත් විශාල වශයෙන් අවධානය යොමු වෙලා තියෙන ශේෂ්ත්‍ර දෙකක් සම්බන්ධයෙන් ඔබේ පදනම විසින් මේ ආරම්භ කරන ලද වැඩසටහන මම හිතන්නේ අපිට ප්‍රදේශයකට විතරක් සීමා කරන්න බෑ, රටකට සීමා කරන්න බෑ, ලෝකයේම තියෙන අවශ්‍යතාවයක් හැටියට මම දකිනවා. මොකද පසුගිය කාලේ පුරා අපි බැලුවොත් එකක් මේ දේශගුණ විපර්යාස ගැන ලෝකේ වායුගෝලීය උණුසුම ඉහළ යාම ගැන අපි වෙන කවරදාකටත් වඩා අද කතා කරනවා. ඒයින් ඇතිවන බලපෑම් පරිසරයටත් මේ පොළොවේ ජීවත් වෙන මිනිසා ඇතුළු සියලු සතුන්ටත් කොච්චර දුරට අවදානමක් ගේනවද කියන එක ගැන මම හිතන්නේ ලෝකේ අද වෙනකොට ප්‍රමුඛ මාතෘකාවක් වෙලා තියෙනවා. ඉතින් මේකේ අපි පහුගිය කාලේ පුරා බැලුවොත් ලෝකයේත් අපේ රටේ සිදුවුණු මේ ස්වභාවික ව්‍යසනයන් ගැන හිතුවොත් මිනිස්සයා කොයිතරම් දුරට අපි තාක්ෂණික වශයෙන් අපි දියුණුවයි කියලා කිව්වට අපි බොහෝ දේවල් සම්බන්ධයෙන් ඉදිරියට ගිහිල්ලා තිබුණා කියලා කිව්වට මේ ස්වභාවික ව්‍යසනයන් හමුවේදී අපිට කරන්න දෙයක් නැති තරමට ඒ ව්‍යසනයන් වල ප්‍රබලත්වය අපිට දැනුණා. අද මම හිතන්නේ පසුගිය අවසර කීපය පුරා හිතුවොත් අපේ රටේ ලෝකේ පුරාමත් මේ ස්වභාවික ව්‍යසනයන් නිසා ඇතිවෙච්ච ජීවිත හානි, දේපල හානි සහ ඒ ආර්ථිකයට සිදු වුණු හානි ගැන මම හිතන්නේ වෙනත් කිසිදු ව්‍යසනයක් නිසා ඇති වුණු හානියට වඩා විශාලයි. සහ ඒක අපිට වළක්වා ගන්න ඉතාම අමාරු දෙයක්. හැබැයි මම හිතන්නේ මේ resilience and preparedness කියන එක බොහොම ලස්සන සිංහල වචනයක් අඳුනලා දීලා තියෙනවා. දේශගුණ බලපෑම් වලට අනුහුරු වීම සහ ඒකට සූදානම කියන එක. ඉතින් අපිට කරන්න පුළුවන් ඒ දේ තමයි. ඒ කියන්නේ මේ අර inevitable මේක අපිට වළක්විය නොහැකි මේ ආපදාවන් වලට ඒක අවම කරගන්න අපිට යම්කිසි පියවරක් ගන්න පුළුවන්. ඒ වගේම පෙර සූදානමක් අපිට ඇති කරගන්න පුළුවන්. ඉතින් මම දකින්නේ රාජ්‍ය ආයතනයක නිලධාරිනියක් හැටියට මේක ඇත්තටම රජයක් අපේ රටේ විතරක් නෙමෙයි හැමතැනම රජයක් විසින් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එකක් රජයකට කරන්න පුළුවන් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සැලසීම, සමාජයට අවශ්‍ය වෙලාවට අවශ්‍ය මූල්‍ය හෝ වෙනත් පහසුකම් සපයන්න පුළුවන්. නමුත් අපි සියලු දෙනාමනේ මේකට මුහුණ දෙන්නේ. ඉතින් එතකොට ඒ සඳහා සියලුම ප්‍රජාවගේ දායකත්වය අවශ්‍යයි. ඉතින් මේ මෑතකදීම අපි රටක් හැටියට මුහුණ දුන්න ව්‍යසන තත්ත්වයේ හමුවේ වුණත් මම හිතන්නේ රාජ්‍ය මැදිහත් වීම වගේම ඒ හා සමානම දායකත්වයක් මම හිතන්නේ අපේ විවිධ ස්වේච්ඡා සංවිධාන පුද්ගලයන් කියන්නේ රාජ්‍ය නොවන සංවිධාන මේ හැම දිනම දැරුවා. ඉතින් ඒ නිසා ලෝකේ මම හිතන්නේ අපි ආර්ථික වශයෙන් එච්චර සවිමත් රටක් නොවුණා වුණත් මේ ස්වභාවික ව්‍යසනයන් වලදී ඇත්තටම අපේ මිනිස්සු සමහරවිට දැන් ඒක රජය විසින් රාජ්‍ය නිලධාරී විසින් කරනකම් විතරක් බලාගෙන ඉන්නේ නැහැ. Tamanට හැකි පමණ මේ ව්‍යසනයට ලක් වූ ප්‍රජාවන් වෙත Tamanගේ දායකත්වය ලබා දෙනවා. ඉතින් ඒක අද වෙනකම්ම මම හිතනවා ඒක සිද්ධ වෙනවා දැන් මේ මෑතකදී ඇතිවෙච්ච ව්‍යසන තත්ත්වයේ හමුවේ. ඉතින් ඒ සඳහා යම් කිසි තවදුරටත් සහායක් දැක්වීමට මේ ආයතනය විසින් මේ පදනම විසින් අද දින මේ ආරම්භ කරන ලද මධ්‍යස්ථානයක් මම හිතන්නේ ඊටාම වැදගත් වෙයි කියන එක. ඉතින් ඒක නිසා මේ ඒ සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාටමත් මගේ ස්තුතිය පළ කරනවා. ඒ වගේමයි මම හිතන්නේ මම කර්මාන්ත අමාත්‍යාංශය නියෝජනය කරන නිසා මේ ශුද්ධ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙන් ගත්තොත් අපේ රටේ ආර්ථිකයට 70%කට වඩා දායක වෙන්නේ මේ ශුද්ධ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත. ඒ වගේම ඒ කියන්නේ රැකියා සැපයීම අතින් 50%කට වඩා සපයන්නේ ඒ කර්මාන්ත මගින්. හැබැයි අපි දන්නවා මේ වගේ ඒ කියන්නේ ආර්ථික වශයෙන් ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් උනත් පාරිසරික වශයෙන් ඇතිවන ගැටලු ඒ කියන්නේ මේ ස්වභාවික ව්‍යසනයන් උනත් මේ වගේ වැඩිපුර පීඩාවට ශනිකව ලක් වෙන්නේ මේ වගේ මේ ශුද්ධ සහ සුළු ව්‍යාපාර. ඉතින් හැබැයි ඒකත් මම හිතන්නේ මේ ව්‍යාපාරවල අවශ්‍යතාවයේ ව්‍යවසායකත්වයේ අවශ්‍යතාවයත් මම හිතන්නේ අපිට කවදාකටත් වඩා පසුගිය වසර කීපය තුළම රටක් හැටියට අපි මුහුණ දුන්න ආර්ථික අභියෝගයේ හමුවේ නැවත ඉස්මතු වෙච්ච අවශ්‍යතාවයක් තමයි මේ
අර සුළු ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් නගා සිටුවීමේ අවශ්‍යතාවය. අපිට රටක් හැටියට මම හිතන්නේ යැපෙන්නන්ට වඩා යම්කිසි නිෂ්පාදකයන් ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන්ගේ වැඩි අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අමාත්‍යාංශයක් හැටියට අපිට රජයෙන් වෙන්වන මුදලින් අපි ඇත්තටම මේ අපේ බහුතර අපි අවධානය යොමු කරන්නේ විශේෂයෙන් ශුද්ධ පරිමාණ ව්‍යවසායකත්වයේ නගා සිටවන්න ඒ සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණු පාඨමාලා ඇතුළු ඒ අපහසුකම් සැලසීමේ වැඩ සටහන් විශාල ප්‍රමාණයක් මගේ අමාත්‍යාංශය සහ ඒ යටතේ වන දෙපාර්තමේන්තුවලින් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මධ්‍යම රජයේ විශාල ආයතන ප්‍රමාණයක් තියෙනවා. ඒ ශුද්ධ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඒ තමන්ගේ කටයුතු ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය පහසුකම් සැලසීමට අපි දන්නවා සමහර විට මේ වගේ අවස්ථාවකදී ඒ කියන්නේ නැවත ව්‍යාපාරයක් ගොඩනගා ගන්න ව්‍යවසායකත්වයක් පටන් ගන්න අවශ්‍ය සම්පත් ප්‍රමාණය අපිට හිඟ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සඳහා අවශ්‍ය කුසලතාවයන් වල හිඟයක් අපිට තියෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ පදනම මගින් ඔවුන් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහන් මගින් ඒ අපේ ව්‍යවසායකයන්ට අවශ්‍ය සම්පත් අතින් වෙන්න පුළුවන් නැත්නම් අවශ්‍ය කුසලතා අතින් වෙන්න පුළුවන් ඒගොල්ලෝ බලගැනීම සඳහා අවශ්‍ය සහායක් ලබා දෙන්න හැකියාව ලැබෙයි කියලා. ඉතින් වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැවත වතාවක් මේ වගේ සමාජයේ වගකීම තේරුම් අරගෙන හුදෙක් රජයක් හෝ ඒ සඳහා වෙන විශේෂ ආයතනයක් මේ කටයුතු කරනකම් බලා නොඉඳ සමාජයේ හැටියට ස්වේච්ඡා සංවිධානයක් හැටියට මේ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ගත්ත පියවර සම්බන්ධයෙන් නැවත වතාවක් පදනමේ සභාපතිතුමන් ප්‍රමුඛ ඒ සියලුම සමාජිකත්වයට මගේ කෘතඥතාව පළ කරමින් ඔබ සියලු දෙනාටම සුබ දිනයක් ප්‍රාර්ථනා කරමින් නවතිනවා. බොහොම ස්තුතියි.